පළමු පන්දුවාර තුන අවසන් වන විට හොඳ ආරම්භයක සිටි ශ්‍රී ලංකා ඉනිම හදිසියේ අවදානම් තැනකට වැටුනේ ගත වූ පන්දුවාර තුන තුල බිදුණු තුන්වන කඩුල්ලක් දැවී යමින් පසුවයි. අවසන් තරගයේ සිහිනය කලින්ම බොද වී යයිදෝ යයි සැකයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරය තුල පහළ වූ බවට නම් සැක නැත. අදින් වසර 6කට පෙර 2014 අප්‍රේල් 3 වනදා ඩකාහි සරි බංගලා පිටියට කොදෙව්වන් හා ශ්‍රී ලංකාව එක්වන්නේ 6 වනදා අවසන් තරගයට සුදුස්සන් තේරීමේ පළමු අවසන් පූර්ව තරගය වෙනුවෙන් කාසියේ වාසය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පාර දෙන්න තීරණය කරන්නේ වසර 2කට පෙර ලැබූ අත්දැකීම නිසා විය යුතුයි. කුසල් දනිත් හා දිල්සන් අරබන ඉනිමේ පන්දු යවන්නට බාරගන්නේ එකල ලොව අංක 1.20 පන්දු යවන්නා වන සැමුවෙල් බද්රිය. මුළු ලෝක කුසලාන තරගාවලිය පුරාවටම කිසිදු ආරම්භක පිටිකරුවෙකුට ගැලවීමක් නොතිබූ සැමුවෙල්ගේ පන්දුවට දිල්සන් හා කුසල් නොබියෝ මුහුණ දෙන්නේ සිංහ කොඩි එකෙන් එක එසවෙන අතරතුරදීය. පළමු පන්දුවාර 4ට ලකුණු 41ක් රැස් කර තිබියදී කුසල් පෙරේරා දැවී යන්නේ පන්දු 12කින් වේගවත් ලකුණු 26ක් රැස් කිරීමෙන් පසුවයි. අවාසනාවකි මහේල ජයවර්ධන දුවද්දී දැවී යන්නේ එකදු පන්දුවකට හෝ මුහුණ දෙන්නටත් පෙරය. තරගාවලිය සුපිරියටම පිටේ යමක් කරන්නට නොහැක වූ සංගා එක ලකුණකට දැවී යන්නේ ඉනිම තවත් අසරණ කරමින් දිල්සාන්ට සුපුරුදු රිද්මෙන් ක්‍රීඩා කරන්නට නොහැකි වන්නේද කඩළු දැවී යන විට තම අන්තය රැක ගන්නට යාම නිසාය. තිරිමාන්න සමග යම්තාක් දුරට සාර්ථක වූ දිල්සාන් පන්දු 39කදී ලකුණු 39කට දැවී යන්නේ 49කට විකට් 3ක් ලෙස තිබූ ඉනිම 91ක් දක්වා ගෙන යාමින් පසුවයි. මැතුස් අංක 6 ලෙස පැමිණෙන අතර 17 වන පන්දුවාරේ නිමා වෙද්දී 49ට විකට් 3ක් ලෙස තිබූ ඉනිම ලකුණු 91ක් දක්වා ගෙන යාමින් පසුවයි. මැතුස් අංක 6 ලෙස පැමිණෙන අතර 17 වන පන්දුවාරයේ නිමා වෙද්දී තිරිමාන්න ලකුණු 44කට දැවී යන්නේ ශ්‍රී ලංකා ඉනිම 121කට විකට් 5ක් ලෙස දක්වමින් සුනිල් නරේන්ගේ 18 වන පන්දුවාරයට ලකුණු 7ක් පමණි. එතෙක් නිහඬව සිටි ශ්‍රී ලංකා මැද පෙළ තුරුම්පුව වූ ඇන්ජලෝ මැතුස් ක්‍රියාත්මක වන්නේ 19 වන පන්දුවාරයේ පළමු පන්දුවම 6 සීමාවට යවමින් එතනින් නොනැවතුණු මැතුස් තවත් 4 පාර දෙකක් සමග සමස්ත පන්දුවාරයටම ලකුණු 17ක් උදුරා ගත්තා. අවසන් පන්දුවාරයේ 3 වන පන්දුව එක්ස්ට්‍රා කවර් කලාපයේ 4 සීමාවට ඉහළින් ඇදී යන්නේ රොකොට්ටුවක් මෙන් එම පන්දුවාරයේම තවත් 4 පාරක් සමගින් ලකුණු 15ක් ලබාගත් මැතුස් ඉනිමේ අවසන් පන්දුවට දැවී යන්නේ බ්‍රාවෝගේ උඩ පන්දුවක් නිසාය. පන්දුවාර 20ක් අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වූයේ ලකුණු 160කට කඩළු 6ක් ලෙසින්. ඇන්ජලෝ මැතුස් ලකුණු 40ක් ලබා තිබුණේ පන්දු 23ක් පමණක් වැය කරමින් ඒ 4 පාර 3ක් හා 6 පාර 2ක් සමගින් පිළිතුරු ඉනිම ඇරඹී වැඩි වේලාවක් යන්නට පෙර ක්‍රිස් ගේලව දවා ගන්නට මාලිංග සමත් වන අතර නැවත ක්‍රියාත්මක වූ මාලිංග ඊළඟ පන්දු වාරයකට පසු ස්මිත් නැවත ක්‍රීඩාගාරයට යවීය. සීමන්ස්ගේ කඩුලට සික්කු වගකි වූ අතර මාලන් සමග එක් වූ බ්‍රාවෝ ඉනිම ගොඩ නගන්නට වූයේය. පන්දු 19කින් වේගවත් ලකුණු 30ක් රැස් කළ බ්‍රාවෝගේ කඩුල්ල දැවී යන්නේ කුලසේකරගේ පන්දුවකට මහේල ලබාගත් අනගි උඩ පන්දුවක් හමුවේය. බ්‍රාවෝගේ දැවී යාමෙන් පන්දු 5ක් යන්නට පෙර වැහි පොදක් වැටෙන්නට විය. වර්ෂාව දැඩි වූ අතර නැවත තරගය ආරම්භන්නට නොහැකි විය. ඩක්වත් ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලකුණු 27ක ජයක් හා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. තරගයෙන් පසු අදහස් දක්වමින් කොදෙව් නායක ඩැරන් සමී සුවිශේෂී අදහසක් දැක්වීය. ඒක අවාසනාව. වර්ෂාව නිසා තරගාවලිය අහිමිවීම ගැන දුකයි. නමුත් ශ්‍රී ලංකා පිරට ගෞරවය හිමි වෙන්න ඕනේ. ඇත්තරම ඔවුන් විශිෂ්ටයි. මා මේ දකින්නේ වෙනත් ආකාරයකට. සංගා හා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කළා. ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරඟ 3-4ක් තෙක් තමන්ගේ කණ්ඩායම ගෙන ගියා. සමහර විට දෙවියන් වහන්සේට උමනා වෙන්නේ නැති ඔවුන් දෙදෙනාට තමන්ගේ අවසන් ලෝක කුසලානය ජයග්‍රහණයකින් අවසන් කරන්නට ඉඩ දෙන්න. සමහර විට ඔවුන් ලෝක සූරයන් වේවි. එයින් දින 3කට පසු සැමීගේ අනාවැකයේ සැබෑ වූ බව නම් කවුරුත් දන්නේය. නමුත් ඇන්ජලෝ මැතුස් 2011 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කර අවසන් මොහොතේ 6ක් හා 4ක් ගසා තරගය දින වූ කෙසග තරුණයා. එයින් වසර 3කට පසු නැවත වරක් තම කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගයකට ගෙන යාම නම් ඇත්තෙම අපූර්වය. ඔහු දිනවා දුන් තරග බොහෝය. තැනේ හැටියට ගහන්නට ඔහු හොඳින්ම දන්නේය. ඉතින් ඔහු වගකීම ගත් පසු ආයේ එහි අහන්නට දෙයක් ඔහු ඉතුරු කරන්නේ නැත. ඇන්ජලෝ ඩේවිඩ් මැතුස් ගෙවුණු දශක දිත්වය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් බිහි කළ හොඳම තරඟ නිම කරන්නා වන්නේ ඒ නිසාය. ක්‍රිකට් ලෝකයේ දුර්ලභ අරුම පුදුම රසවත් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ශ්‍රී ලංකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.